අපිට මතකයි 1986 දී 1986 අගභාගයේදී රෝහණ විජේවීර සහෝදර ජනතායකතුරේ එවකට නායකයා ඔහු ප්‍රකාශ කළේ මේ අර හැමතැනම බෝම්බ පුපුරද්දී විශේෂයෙන් පිටකොටුවේ තැන් තැන්වල බෝම්බ පුපුරද්දී මට මතකයි එදා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශය වුණේ මේ බෝම්බ පිටුපස්සේ එන්නේ ඉන්දියානු ආක්‍රමණයක් කියලා. බෝම්බ පිටුපස්සේ එන්නේ ඉන්දියානු ආක්‍රමණයක් කියලා එදා 1986 ඉන්දියානු හමුදාවේ 1987 ජුලයි මාසේ ගිවිසුමෙන් පස්සේ. නමුත් ඊට කලින් 1986 දිම මේ බෝම්බ පිටුපස්සේ එන්නේ ඉන්දියානු ආක්‍රමණයක් කියන ඒ අනාවැකිය රෝහණ විජේවීර සහෝදරයා කිව්වා විශේෂයෙන්ම මේ කලාපේ විශේෂයෙන් ගාන්ධිලගේ දේශපාලන උමනාවන් ඊට කලින් නේරුලගේ තිබිච්ච කලාපීය දේශපාලන උමනාවන් නේරුගේ ඩිස්කවරි ඔෆ් ඉන්දියා ඇතුළු කෘතීන් හරහා මේ කලාපය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරපු ආධිපත්‍යධාරී උමනාවන් මේ සියල්ල පාදක කරගෙනමින් තමයි එදා රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ 86 මේ ලංකාවේ ජාතික ප්‍රශ්නය දඩමීමා කරගෙන මොවුන් ලංකාව ආක්‍රමණය කරන්න සූදානමක් තියෙනවා කියලා 86. ඒ නිසා තමයි අර දිගින් දිගට කොළඹ බෝම්බ පුපුරද්දි කිව්වේ මේ බෝම්බ පිටුපස්සේ එන්නේ ඉන්දියානු ආක්‍රමණයක් කියලා. ඒ නිසා ඒ තරම් ඈත දුරදක්නා විදිහට මේ ඉන්දියානු ආධිපත්‍යය දකින්න පුළුවන්කම තිබිච්ච දේශපාලන ව්‍යාපාරයක් අද වෙනකොට ඉතිහාසයට පසුපස හරවමින් එදා මිතාම ප්‍රහසනයක් ලෙස ඊටමත් බරපතල ප්‍රහසනයක් ලෙස ප්‍රහසනයක ආකාරයෙන් අද මොකද සිද්ධ වෙන්නේ? අද ඊටත් වඩා බරපතල ලෙස ලංකාවේ ස්වාධිපත්‍ය ස්වාධීනත්වය දුර්වල කරන මොකද රටක ස්වාධිපත්‍ය ආරක්ෂාවත් එක්ක සම්බන්ධයි. රටක ස්වාධිපත්‍ය රටේ බලශක්තියත් එක්ක සම්බන්ධයි. නිසා මේ බලශක්තිය ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියානු විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම සමහර කෙනෙක් කියන්න පුළුවන් විද්‍යාත්මක හැකින් මේක තමයි කරන්න තියෙන්නේ කියලා. නමුත් අපි දැක්ක බංග්ලාදේශයේදී මොකද වුනේ කියලා. අදානියට තිබිච්ච හිමිකම නිසා බංග්ලාදේශයට තිබිච්ච විදුලිය සැපයීමේ ඒ හිමිකම ඔවුන් නිතර බංග්ලාදේශය අසාර්ථක කිරීම සඳහා ඒක පාවිච්චි කරගත්තා. ෂේක් හසීනා ඉන්දියාවට හිතවත් පාලකෙක් වුණත් ඔහුට අර වසරකට ගෙවන්න තිබිච්ච ඩොලර් මිලියන 600ක මුදල ගෙවන්නේ නැති වුණාම අදානෙට පුළුවන්කම තිබුණා මේ බංග්ලාදේශයේ විදුලිය බිඳවට්ටන්න. ඒ නිසා විදුලිය සමතුලිතතාවයේ බිඳ වැටුණා. ඒ සමතුලිතතාවය බිඳ වැටීම ආර්ථික අර්බුදයට මඟ පෑදුවා. ඒ ශිෂ්‍යාර්ගලයක් කියලා කිව්වට ඇත්තටම බංග්ලාදේශයේ මතුවෙච්ච මේ ආර්ථික අසමතුලිතතාවය ඉතාම බරපතල ලෙස බලපෑවා බංග්ලාදේශයේ මතුවලා තියෙන මේ දැන් තියෙන දේශපාලන අර්බුදයට. ඒ නිසා අපි දන්නවා මේක මේ සමහර විද්‍යාත්මක හැකින් මේ ග්‍රිඩ් එක සම්බන්ධ කරනවා විදුලි බල පද්ධතිය සම්බන්ධ කරනවා මන්නාරමෙන් මූදයට කේබල් එකකින් දකුණු ඉන්දියාවට මේක සම්බන්ධ කරනවා කියලා කියන එක මේ තාක්ෂණිකව හරි දියුණු ක්‍රියාමාර්ගයක් ලෙස කිව්වට මේක දේශපාලන වශයෙන් දේශපාලන ආධිපත්‍ය සහිත යටත් විජිත කරන උමනාවකින් කටයුතු කරන ඉන්දියාවට ලංකාවේ ඉන්දියා ප්‍රාන්තයක් ලෙස දේශපාලන වශයෙන් හසුරවන්න උත්සාහ කරන ඉන්දියාවට තමුන්ගේ දේශපාලන ආධිපත්‍ය පතුරවා ගැනීම සඳහා ඊටාම මාහැඟි අවස්ථාවක්. ඒ නිසා ත්‍රිකුණාමලයේ තෙල් ටැංක වෙන්න පුළුවන්. යෝජිත තෙල් නල මාර්ගය වෙන්න පුළුවන්. යෝජිත භෞතිකව ගොඩනගන්න උත්සාහ කරන මාර්ගය වෙන්න පුළුවන්. මේ කියන සියලුම දේවල් හරහා ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍ය ඉන්දියානු අදානිලගේ අම්බානිලගේ මෝදිලගේ දේශපාලන ආර්ථික ආධිපත්‍යයට ඉදිරියේ දන ගැස්සවීමේ තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.